දෙක මූලාශ්‍රයට කරුණු සපයාගත් ආකාරය. දෙක මූලාශ්‍රයට කරුණු සපයාගත් ආකාරය. එක මූලාශ්‍රයේ කතුවරයා. දෙක මූලාශ්‍රයට කරුණු සපයාගත් ආකාරය. මූලාශ්‍රයට කරුණු සපයාගත් ආකාරය. එක මූලාශ්‍රයේ කතුවරයා. දෙක මූලාශ්‍රයට කරුණු සපයාගත් ආකාරය. තුන කතුවරයාගේ අරමුණු. කතුවරයාගේ අරමුණු. කතුවරයාගේ අරමුණු. හතර මූලාශ්‍රය රචනා වූ කාලය. මොන කාලෙද ලියවිලා තියෙන්නේ? මූලාශ්‍රය රචනා වූ කාලය. මූලාශ්‍රය රචනා වූ කාලය. හරි. ඔන්න බැටියොත් සාහිත්‍ය මූලාශ්‍රය පරිශීලනය කරනකොට අවධානය යොමු කළ යුතු කරුණු ටික. කරුණු හතරයි. එකක් අනේ මාත්‍රික හයියෙන් කියන්නේ එකක් මූලාශ්‍රය කතුවරයා. දෙක කතුවරයාගේ අරමුණු. තුන මූලාශ්‍රය රචනා වූ කාලය. හතර මූලාශ්‍රය කරුණු සපයාගත් ආකාරය. හරි. දැන් පටගාලා පෙන්නන්න බැටියෝ අර අපි මූලාශ්‍රය වර්ගීකරණය කියපු කොටසට. අපි ගිය සතියේ ගලන්නේ මූලාශ්‍ර වර්ගීකරණය කියලා කොටස. අන්නේ chart එකට යන්න. ටක් ගාලා යන්න. ඒ chart එකට යන්න. හරි නේද? පෙළ ගත්තා නේද? හරි. දැන් ඔතන අපි මූලාශ්‍ර වර්ගීකරණයට සේ ප්‍රධාන වශයෙන් මූලාශ්‍ර වර්ග කරා කොහොමද? සාහිත්‍ය මූලාශ්‍රය, පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය. මම කිව්වා සාහිත්‍ය මූලාශ්‍රය කරාට පස්සේ තමයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය පැත්තට යන්නේ කියලා. හරි. එතකොට සාහිත්‍ය මූලාශ්‍රය ආය කොටස් දෙකකට බෙදුවානේ. දේශීය සාහිත්‍ය මූලාශ්‍රය, විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය කියලා. දැන් එතන බලන්න. එතන බැටි අපි මුලින්ම කතා කරා දේශීය සාහිත්‍ය මූලාශ්‍රය ගැන. අන්නේ දේශීය සාහිත්‍ය මූලාශ්‍රය කොටස ඔන්න ඔතනින් දැන් අවසන් වෙනවා. හරි. අන්න ඒක පෙන්නන්න තමයි මම ඔතන එන්නේ කිව්වේ. හරි. දැන් ඔය සාහිත්‍ය මූලාශ්‍රය පරිශීලනය කරද්දී අවධානය යොමු කළ යුතු කරුණු කියන තැනින් ඔය දේශීය සාහිත්‍ය මූලාශ්‍රය පැත්ත අවසන් වෙනවා. චූටි හරියක් දාගන්න හිතන්න. චූටි හරියක්. ඒ හරියෙන් අපි පෙන්නන්නේ අපි දැන් ඒ කොටස ඉවරයි. හරි. ඔන්න දේශීය සාහිත්‍ය මූලාශ්‍ර පැත්ත සම්පූර්ණයෙන් ඉවරයි. හරි. දැන් බැටි අනුමාත්‍රිකාවක් දාන්න මෙන්න මෙහෙම. ලියන්න. ඉතිහාසය හැදෑරීමේදී අනුමාත්‍රිකාවක් ඉතිහාසය හැදෑරීමේදී වැදගත් වෙන විදේශීය මූලාශ්‍ර. ඉතිහාසය හැදෑරීමේදී වැදගත් වෙන විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. ඉතිහාසය හැදෑරීමේදී වැදගත් වන විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. ඉතිහාසය හැදෑරීමේදී වැදගත් වන විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. ඉතිහාසය හැදෑරීමේදී වැදගත් වන විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. මහන්සිද? මහන්සි තමයි නේද? ඉතින් මොනවද කරන්නද? මහන්සිලු. මහන්සිනේ. අර හිතන්න එපා අවුරුදු දෙකයිනේ. අවුරුදු දෙකයි. මේ කට්ට ගෑවා. දැන් වාට විභාගේ ලිව්වට පස්සේ මාස 4ක් නිවාඩු හම්බ වෙනවා. හරි. මාස 4ක් නිවාඩු ඒ මාස 4 ඕනම අප්ලත් කරගන්න. දැන් මේ අවුරුදු දෙක මහන්සියමු. හරි. දැන් ඔය අයියලා අක්කලා ඉන්නවා. ඕලල් කාලේ මහන්සිුනේත් නැහැ. ඔයාලගේ කාලේ මහන්සිුනේත් නැහැ. දැන් අර මහන්සි වෙන්න බලනවා. දැන් බෑ. හරි. මොකද දැන් අපි පාඩම් දැන් ඔයාලා සිලබස් එකේ බැලුවොත් සම්පූර්ණයෙන් ඔයාලගේ බාහිර පාඩම් 18ක්. 16 පාඩම් 10යි 11 පාඩම් 8යි. ඔය පාඩම් 18ම අපිට ඔළුවේ තියෙන්න ඕන. ඔයාලට ඔළුවේ තියෙන්න ඕන ඔයාලා විභාගෙ ලියන්න.
හරි. ඒක නිසා දැන් මේ ඉඳලා මහන්සි ගැන හිතන්න එපා. හරි. තව පොඩි කාලයයි. අවුරුදු දෙකකින් පස්සේ ආට මාස 4ක් නිවාඩු හම්බෙනවා. ඊට පස්සේ ට්‍රිප් යන්න, ඇවිදින්න ඕන දෙයක් කරන්න. ඒ මාස 4. අද පන්ති යන්න එපා. ඒ ලෙවල් වලට පන්ති යන්න එපා. ඒ ලෙවල් වලට පන්ති යන්නේ විභාග රිසල්ට් ආවට පස්සේ. මොකද ආයේ මුලින් ඉඳලා පටන් ගන්නවා පන්ති. හරිද? ඒ නිසා දැන් පොඩ්ඩක් මහන්සි වෙලා වැඩේ කරගමු. මහන්සි ගැන හිතන්න එපා ඈ. හරිද? මං හරියට මහන්සි වෙනවා. මං හිටගෙනත් ඉන්නවා. හරි. කෑත් ගහනවා. උඹලට මොකද තියෙන්නේ? තේ එකක් හදාගත්තා. බිස්කට් එකක් කෑවා. පාඩම හොඳට අහන් ඉන්නවා. හරිද? ඒක නිසා දැන් පොඩ්ඩක් මහන්සි වෙමු ඈ. ඔන්න ෆිට් එකනේ. ඕක තමයි. හරි. හරි. එහෙනම් ඔන්න දැන් අපි ඉගෙන ගන්න හදන්නේ පැටියෝ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර ගැන. දැන් දේශීය පැත්ත ඉවරයි ඈ. දේශීය සාහිත්‍ය මූලාශ්‍ර පැත්ත ඉවරයි. දැන් අපි ඉගෙන ගන්න හදන්නේ ඉතිහාසය හැදෑරීමට උපයෝගී වන විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර. හරි. මේ කොටසදී පැටියෝ මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. අපි විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කොටස් දෙකකට බෙදනවා. හරි. ඇයි මේ කොටස් දෙකකට බෙදන්නේ ඔයා මගෙන් අහන්න පුළුවන්. හේතුව තමයි මේ විදේශීය කතුවරු ඇතර විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන්නේ විදේශීය කතුවරනේ. මේ සමහර විදේශීය කතුවරු අපේ රටට එනවා. හරි. ඒ කියන්නේ අපේ රටට ඇවිල්ලා අපේ රටේ සුන්දරත්වය බලලා තමයි පොත් ලියන්නේ සමහරු. හැබැයි සමහර කට්ටිය අපේ රටට එන්නේ නැහැ. අපේ රටට එන්නේ නැහැ. අපේ රට ගැන කාගෙන් හරි අහලා විස්තරයක් දැනගෙන අන්න ඒව පොත් ලියපු කට්ටියකුත් ඉඳියා. අපි ඒක නිසා මේ විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියන පැත්ත කොටස් දෙකකට බෙදනවා. එකක් අපේ රටට එන්නේ නැතුව ග්‍රන්ථ ලියපු කතුවරු. අනිත් එක අපේ රටට ඇවිල්ලා අපේ රටේ සුන්දරත්වය දැක බලාගෙන ග්‍රන්ථ ලියපු කතුවරු. හරි. ඔය දෙවිඩ අපි පළවෙනි සාකච්ඡා කරන්න ගන්නේ අපේ රටට එන්නේ නැතුව වෙන කාගෙන් හරි අහන. හරි. වෙන කොහොම හරි තොරතුරු දැනගෙන ග්‍රන්ථ ලියපු කතුවරු ගැන. හරි. ප්‍රධාන වශයෙන් පැතියෝ කතුවරු කීප දෙනෙක් ඉන්නවා. හරි. කීප දෙනෙක් කියන්නේ 4යි. ඒ 4 අනිවාර්යෙන් එයාගේ ජාතිය කතුවරයා කවුද? එයා ලියපු පොත මොකක්ද කියලා අනිවාර්යයෙන්ම උදේ මතක තියාගන්න ඕන. හරි. පළවෙනි කෙනා තමයි ග්‍රීක ජාතික ඇරිස්ටෝටල්. කවුද? ග්‍රීක ජාතික ඇරිස්ටෝටල්. මෙයා ලියන පැටිය පොතක් ඩිමුන්ඩෝ කියලා. හරි. මෙයා ලියන පොතක් මොකද්ද? ඩිමුන්ඩෝ. දෙවෙනි කෙනා තමයි ග්‍රීක ජාතික මෙගස්තිනිස්. තාම අමාරුවද කියවන්න. ග්‍රීක ජාතික මෙගස්තිනිස් එයා ලියන පොතක් ඉන්දිකා. ඉන්දිකා නෙමෙයි ඉන්දිකා. හරි. සමහර හිතන වැඩි ඉන්දිකාද දන්නේ නැහැ. ඉන්දිකා නෙමෙයි ඉන්දිකා ඈ. නැත්නම් බල ඉන්දිකා ලියලා මල කෙලියක් වෙන්නේ. හරි. ඉන්දිකා. හරි. ඔන්න පළවෙනි දෙන්න. එක්කෙනෙක් ග්‍රීක ජාතික ඇරිස්ටෝටල්. එයා ලියන පොතක් ටිමුන්ඩෝ. අනිත් එක්කෙනා එයා ග්‍රීක ජාතික. කවුද? මෙගස්තිනිස්. එයා ලියන පොතක් ඉන්දිකා. ඉන්දිකා නෙමෙයි ඉන්දිකා. හරි. ඔය දෙන්නම ග්‍රීක ජාතිකෝ දෙන්නේ. අනිත් දෙන්න රෝම ජාතිකයෝ. එක්කෙනෙක් තමයි රෝම ජාතික ටොලමි. එයා ලියන පොතක් භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය. රෝම ජාතික ටොලමි ලියනවා භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය. අනිත් එක්කෙනා රෝම ජාතික ප්ලිනි. එයා ලියනවා නැචුරාලිස් හිස්ටෝරියා. ඔහොම ඉන්න හොඳට අහගෙන ඉන්න. මේ 4 දෙනා තමයි පැටියෝ අපේ රටට එන්නේ නැහැ. හරි. අපේ රටට එන්නේ නැහැ. අපේ රට ගැන කාගෙන් හරි දැනගෙන විස්තරයක් හොයාගෙන ග්‍රන්ථ ලියපු 4 දෙනා. ඒ කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. මම සල්ලු උදාහරණකින් කියලා දෙන්නම්. මෙන්න මම ඉන්නවා. මට ඕන වෙනවා ඉන්දියාව ගැන පොතක් ලියන්න. හරි. හැබැයි මට ඉන්දියාවට යන්න සල්ලිත් නැහැ. ඉන්දියාව ගැන පොතක් ලියන්න ඕන මට ඉන්දියාවට යන්න සල්ලිත් නැහැ. අපේ ගෙදර අල්ලපු ඇට එනවා සුගතන් අයියා. කවුද සුගතන් අයියා? මෙයා පැටව ඉන්දියාවේ යන පුද්ගලයෙක්. නිතර ඉන්දියාව යනවා. දඹදිව එහෙම යනවා. හරි. මම යාගෙන් අහනවා මොනවද ඉන්දියාවේ තියෙන්නේ? ලස්සන තැන් තියෙනවද? ෆොටෝ තියෙනවද? මට පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න මම පොතක් ලියනවා. හරි. අන්න මම යාගෙන් අහගෙන හරි. මං යාගෙන් අහගෙන ඉන්දියාව ගැන පොතක් ලියනවා. හැබැයි මං ඉන්දියාවට ගියාද ඉන්දියාවට ගියේ නෑ. හරි. අන්න ඒ වගේ තමයි මෙයාලා. අපේ රටට එන්නේ නැහැ. කාගෙන් හරි අපේ ලංකාව ගැන තොරතුරු දැනගෙන ග්‍රන්ථ ලියපු 4 දෙනා මෙයා. හරි. දැන් ඔයාගේ මිස් කෙනෙක් අහනවා සිරිමත් මට කියන්න
අපේ රටට එන්නේ නැතුව ග්‍රන්ථ ලියපු කතුවරු 4 දෙනා පට ගාලා කියන්න පුළුවන් වෙන්න ඕන. ක්ෂණික කියන්න ඕනේ. මාත් එක හයියෙන් කියමු. ග්‍රීක ජාතිකයෝ දෙන්න මුලින් කියන්න. පළවෙනි එක්කෙනා ග්‍රීක ජාතික මොනටෝල්ද ඇරිස්ටෝටල්. ලියන පොතක් මේ හරි මටත් පෙරලෙනවා. ඩිමුන්ඩෝ. හරි. අනිත් එක්කෙනා ග්‍රීක ජාතික මෙගස්තිනිස්. ලියන පොතක් ඉන්ඩිකා. ඉන්දිකා නෙමෙයි ඉන්ඩිකා. අනිත් දෙන්න රෝම. ලියන පොතක් පළවෙනි එක්කෙනා රෝම ජාතික ප්ලිනි නැචුරාලිස් හිස්ටෝරියා. අනිත් එක්කෙනා රෝම ජාතික මේ ටොලමි ලියන පොතක් භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය. හොඳට මතක තියාගන්න බැටියෝ මෙයාලා තමයි අපේ රටට එන්නේ නැතුව අපේ රටේ ගැන කාගෙන් හරි තොරතුරු දැනගෙන ග්‍රන්ථ ලියපු 4 දෙනා. හරි. ඊට පස්සේ තව 4 දෙනෙක් ඉන්නෝ ඈ. කවුද? අපේ රටට ඇවිල්ලා සුන්දරත්වය දැකලා ග්‍රන්ථ ලියපු සෙට් එකක්. ඒක අපි පස්සේ කතා කරමු. දැන් මතක තියාගන්න අපේ රටට එන්නේ නැතුව ග්‍රන්ථ ලියපු කතුවරු ටික. හරි. ලියන තු විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර කියලා ප්‍රධාන මාතෘකාවක්. ඒ යටතේ තව ලකුණක් දාලා මෙන්න මෙහෙම ලියන්න. මෙහිදී ලංකාවට පැමිණ ග්‍රන්ථ ලියූ කතුවරු මෙන්ම 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 ලංකාවට නොපැමිණ ග්‍රන්ථ ලියූ කතුවරුද ලංකාවට නොපැමිණ ග්‍රන්ථ ලියූ කතුවරුද ඇත මෙහිදී ලංකාවට පැමිණ ග්‍රන්ථ ලියූ කතුවරු මෙන්ම ලංකාවට නොපැමිණ ග්‍රන්ථ ලියූ කතුවරුද ඇත. ලංකාවට නොපැමිණ ග්‍රන්ථ ලියූ කතුවරුද ඇත. පල්ලෙහාන් බැඩියෝ වෙන පාට පෑන කියලා මෙන්න මෙහෙම ලංකාවට නොපැමිණ ග්‍රන්ථ ලියූ කතුවරු. පල්ලෙහා ඊළඟ රූලේ ලියන්න ලංකාවට නොපැමිණ ග්‍රන්ථ ලියූ කතුවරු. ලංකාවට නොපැමිණ ග්‍රන්ථ ලියූ කතුවරු. ලංකාවට නොපැමිණ ග්‍රන්ථ ලියූ කතුවරු. හරි. දැන් වගුවක් ගහ ගන්න කොටස් තුනක. හරි. පළවෙනි කොටස ටිකක් පොඩි ඉඩක් තිබ්බාම ඇති. ඊළඟ කොටස් දෙක පොඩ්ඩක් ටිකක් ලොකු ඉඩක් තියන්න. හරි. වගුවක් ගහ ගන්න කොටස් තුනක. හරි. පළවෙනි කොටසට සාමාන්‍යයෙන් පොඩි ඉඩක් තිබ්බාම ඇති. දෙවෙනි කොටසට තුන්වෙනි කොටසට සාමාන්‍යයෙන් ලොකු ඉඩක් තියන්න. හරි. මෙන්න මෙහෙම. පේනවනේ? හරි. පළවෙනි එක පොඩි, දෙවෙනි එකයි තුන්වෙනි එකයි ලොකුයි. පැහැදිලි? හරි. මේ පළවෙනි එකේ ලියා ගන්න ජාතිය. දෙවෙනි එකේ ලේඛකයා මම ලියනවා ඈ. ග්‍රන්ථය. හරි ඔන්න ඔහමයි. ඊට පස්සේ පළවෙනි එක්කෙනා කවුද? ග්‍රීක ජාතික ඇරිස්ටෝටල්. ලියන පොතක් ඩිමුන්ඩෝ. ඕකේ. දෙවෙනි එක්කෙනා ග්‍රීක ජාතික මෙගස්තිනිස්. ලියන පොතක් ඉන්දිකා නෙමෙයි ඉන්දිකා. ඊළඟ දෙන්න රෝම. කවුද?
ටොලමි ලියන පොතක් භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය ඊළඟ එක්කෙනා රෝම කවුද ප්ලිනි ලියන පොතක් නැචුරාලිස් හිස්ටෝරියා ඔන්න ඔබ ලියා ගන්න. ඔච්චරයි. හරි. ජාතිය ලේඛකයා ග්‍රන්ථය විනාඩි 5ක් දෙන්න. බොරු ලියන්න එපා ඈ. පළවෙනි එක්කෙනා ග්‍රීක ජාතික ඇරිස්ටෝටල් ලියන පොතක් ඩිමුන්ඩෝ. ඊළඟ එක්කෙනා ග්‍රීක ජාතික මෙගස්තිනියස් ලියන පොතක් ඉන්ඩිකා. ඊළඟ එක්කෙනා ග්‍රීක ජාතික රෝම ජාතික ටොලමි ලියන පොතක් භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය. ඊළඟ එක්කෙනා රෝම ජාතික ප්ලිනි ලියන පොතක් නැචුරාලිස් හිස්ටෝරියා. ඉක්මන් කරන්න. සර් පන්ති ඉවරලා ගෲප් ලින්ක් එක දාන්නලු ස්ටේටස්. හරි අවුලක් නැහැ. සර් රිසිට් එක දාලා බලන්න. බලයි. බය වෙන්න එපා බලන්න. ජනවාරි 10 වෙනිදා පැටි හැමෝම ජනවාරි ගෲප් එකට ඇඩ් කරනවා. හරි. ඔයාලා මොකක් හරි ගැටලුවක් තිබ්බොත් මට මැසේජ් එකක් දාලා අහන්න. හරිද? 32කට බය වෙන්න එපා. අලුත් යාළුවන්ට එන්න පුළුවන් නේද? එන්න පුළුවන් ගැටලුවක් නෑ. හරි නේද? හරි. ඔන්න එහෙනම් අද දවසේ කරපු ටික හොඳට මතක තියෙනවා. යන්න එපා ඉන්න. හරි. අද දවසේ කරපු ටික එකපාරක් මතක් කරමු. ඔක්කොම ටික. හරි. අද දවසේ කරපු ඔක්කොම මතක් කරමු. හරි. ඕම ඉන්න. එතකොට මෙන්න මෙහෙමයි. දැන් අද දවසේ මෙතනින් මෙරටට නොපෙවෙන ග්‍රන්ථ ලියපු සෙට් එක හරි. හරි. කාලකන්ණි වගේ යන්න එපා. අද මේ අන්තිම ටිකත් විනාඩි දෙක තුන අයියන්ට දාන්න. ඕම ඉන්න. හරි. මෙතනින් මෙරටට නොපෙවෙන ග්‍රන්ථ ලියපු කට්ටිය ඉවරයි. දැන් අපි ලබන සතියේ පටන් ගන්නවා මෙරටට පැමිණ ග්‍රන්ථ ලියපු කට්ටිය. එතකොට ඒ ටික කතා කරලාට පස්සේ වැඩි ඔය සාහිත්‍ය මූලාශ්‍ර කියන පැත්තම ඉවරයි. මොකද දේශීය පැත්තත් ඉවරයි මෙතනින් විදේශීය පැත්තත් ඉවරයි. ඊට පස්සේ අපි යනවා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර පැත්තට. ලබන සතියේ. හරිද? හරි. අද කරපු කොටස් ටික පට්ට ගාලා මතක් කරමු. හරි. යන්න කලින් හොඳට ඔළුවට දාගන්න. හරි. එතකොට කොහොම වුණත් ඔයාලගේ මේ පාඩම ලබන සතියේ නෙමෙයි ඊළඟ සතියේ වෙද්දි ඉවරයි. මම 26 වෙනිදා දෙවෙනි පාඩම පටන් ගන්නවා කවුරු ආව නැතත්. හරි. මොකද මගේ වැඩේ මම හරියට ගන්නවා. සිලබස් එක මම දෙසැම්බර් වෙද්දි ඉවර කරන්න ඕන නිසා. හරි. නිවාඩු නෑ නිවාඩුවට අමතර පන්තියක් වැටෙනවා. හරි. ඔයාලා යාළුවෝ වැඩි ඉන්නවා නම් දැම්ම සම්බන්ධ වෙන්න කියන්නේ මේ මාසෙ තුලම. හරිද? යාළුවෝට මං ගැන කියන්නේ සුපිරිසර් කෙනෙක් එලකිරි බොක්කා එම කියලා කියන්න ඕනේ. හරිද? එහෙනම් අන්තිම සමාලෝචනය ඉවර වෙන්න කලින් මත කියමු. මහා වංශයේ වැදගත් වෙන ප්‍රධාන කරුණු 4 හයියෙන් කියන්න. පළවෙනි එක මෙරට වැදගත්ම ග්‍රන්ථය මහා වංශය. දෙවෙනි එක ක්‍රිස්තු වර්ෂ 5 හෝ 600 වසර රචනා වෙන්නේ. තුන්වෙනි එක බුදු හිමිගේ ලංකා ගමන ඉස්සර මහසි රාජ සභාවේ දක්වා තොරතුරු තියෙනවා. හතරවෙනි එක කතුවරයා තමයි දික්සන්ත සෙනවියාගේ පිරිවෙනේ විසූ මහා නාම හිමි. ඔළුවේ හොඳයි සුපිරි. දෙවෙනි එක අපි කතා කරා මහා වංශ රචනා කරගන්න උපයෝගී කරගත්ත ග්‍රන්ථ තුනක් තිබ්බා. මොකද්ද ග්‍රන්ථ තුන? උත්තර විහාර අට කතාව, විනය අට කතාව, සීල අට කතාව. මහා වංශ ටීකාව හයියෙන් කියන්නේ වංශත් අපකාශනය. මහා වංශයේ දෙවෙනි කොටස හයියෙන් කියන්නේ චූල වංශය. ඊට පස්සේ අපි කතා කරා ඉතිහාසය දැරීමේදී මහා වංශය වැදගත් වන්නේ ඇයි? කරුණු තුනයි. එකක් අඛණ්ඩ ඉතිහාසයක් තියෙනවා. දෙක පැන්න දේශපාලන ආර්ථික සමාජීය තොරතුරු අන්තර්ගත වෙනවා. 3 මහා වංශය දැක්වෙන තොරතුරු බොහෝ විට සත්‍ය හා නිවැරදි වීම. ඊට පස්සේ අපි කතා කරා දේශීය සාහිත්‍ය හැදෑරීමට උපයෝගී වන ධර්ම ග්‍රන්ථ. මං කෝ කිහිපයක් තියෙනවා. මොනවද? ධූප වංශය, බෝධි වංශය, ධාතු වංශය, පූජාවලිය, සද්ධම්මලංකාරය. ඒ වගේම මට ශාස්ත්‍රීය තොරතුරු අන්තර්ගත වෙනවා. නිකාය සංග්‍රහයේ දේශපාලනික තොරතුරු අන්තර්ගත වෙනවා. මොන වලියද? රාජාවලියේ. ඊට පස්සේ මට ඉතිහාසය දැරීමට උපයෝගී වන සංදේශ කාව්‍ය කතා කරා. මොනවද?
මයුර, හංස, තිසර, කෝකිල ඕන එකක්. ඊට පස්සේ දේශීය සාහිත්‍ය මූලාශ්‍රයේ ආස්ථාන වශයෙන් කතා කරා මොකද්ද? දේශීය සාහිත්‍ය මූලාශ්‍රය පරිශීලනය කරද්දී අවධානය යොමු කළ යුතු කරුණු හතරයි. එකක් කතුවරයා, දෙක රචනා උපාලය, තුන කතුවරයාගේ අරමුණු, හතර මූලාශ්‍රිත කණ්ඩු සපයාගත් ආකාරය. එතනින් අපි දේශීය සාහිත්‍ය මූලාශ්‍ර පැත්ත ඉවර කරා. ඊට පස්සේ අපි කතා කරා විදේශීය සාහිත්‍ය මූලාශ්‍ර ගැන. ඒ යටතේ මං කිව්වා ඒ කොටස යටතේ අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් ඉගෙන ගන්න තියෙනවා. එකක් අපේ රටට එන්නේ නැතුව ග්‍රන්ථ ලියපු කතුවරු, අනිත් එක අපේ රටට ඇවිල්ලා අපේ රටේ සුන්දරත්වය දැක බලාගෙන ග්‍රන්ථ ලියපු කතුවරු. ඒ යටතේ අපි මුලින්ම අද දවසේ කතා කරා අපේ රටට එන්නේ නැතුව වෙන අයගෙන් තොරතුරු දැනගෙන ග්‍රන්ථ ලියපු කතුවරු හතර දෙනෙක්. මට දැන් හයියෙන් කියන්න. පළවෙනි එක්කෙනා ග්‍රීක ජාතික ඇරිස්ටෝටල්, ලියන පොතක් ඩිමුන්ඩෝ. ඊළඟ එක්කෙනා ග්‍රීක ජාතික මෙගස්තිනිස්, ලියන පොතක් ඉන්ඩිකා. ඊළඟ එක්කෙනා රෝම ජාතික ටොලමි, ලියන පොතක් භූගෝල ශාස්ත්‍ර ප්‍රවේශය. ඊළඟ එක්කෙනා රෝම ජාතික ප්ලිනි, ලියන පොතක් නැචුරාලිස් හිස්ටෝරියා. හරි. දැන් ඔළුවේ තියෙනවා කා වැදිලා. හරියට අහන් ඉඳියනම් මේව පාඩම් කරන්න, කටපාඩම් කරන්න ඕන විෂයක් නෙමෙයි. හරිද? ඒ නිසා වැඩියෝ මේකේ රෙකෝඩින් එකක් මම දානවා. අපහැදිලි තැන මම දන්නවා උඹලට නෑ. සුපිරියට කියලා දුන්නොත් ඊට වඩා එහා මට කියලා දෙන්න බෑ. හරි. වෙන පන්ති වල මීට වඩා පැහැදිලිව කියලා දෙන්නේ නෑ. කැට තියලා කියන්නේ. හරි. කැට තියලා කියන්නේ. හරි. පුළුවන් නම් කියන්නේ මීට වඩා හොඳට පැහැදිලි කරනවා. මීට වඩා හොඳට නෝට් එක දෙනවා කියලා. අන්න එදාට මම බලනවා. හරි. හරි. එහෙනම් අපි ලබන සතිය හම් වෙනවා හරියටම සමුදරේ අඩට. එතකොට වැඩි ඔයාලා අනිවාර්යෙන් ඉද්ද පේපර් පන්තියට එන්න ඕන. දැන් අපි ඊයේ කතා කරා රචනා පරීක්ෂා ලියන විදිය. හරි. හැමදේම කතා කරා. අද ඔයාලා දැම්ම රිවිෂන් පන්තියට එන්න ඕන නැහැ. කැමති නම් එන්න කියලා මම කියලා තියෙන්නේ. ඒ කියන්නේ සෙනසුරාදාගේ 8ට දෙන රිවිෂන් පන්තියට කැමති නම් එන්න. හරි. ඔයාලට ඔය 14 අන්තිම පාඩම් වල එහෙම ලාවට උඩට දාගන්න පුළුවන්. මොකද ඒවා කියලා දෙනවා. හරි. දැන් ඔයාලට මම රිවිෂන් පන්තිය හරියට වෙන්න ඕන දවස් ඉස්සරහට කියන්න. හරි. දැන්ට කැමති නම් එන්න. හැබැයි එරිදා පේපර් පන්තියට එන්න ඕන අනිවාර්යෙන්. හරි. අනිවාර්යෙන් පේපර් පන්තියට එන්න ඕන. හේතුව ඔයාලට පේපරේ එන විදිය දැනගන්න පුළුවන්. MCQ හැදෙන විදිය දැනගන්න පුළුවන්. තාම ප්‍රශ්න කරගන්න බැරුව ඇති. හැබැයි එන්න ඕන. අනිවාර්යෙන් එන්න ඒකට. පැයයිනේ තියෙන්නේ. ඒකට එන්න. හරි. එතකොට ලබන සතියේ නෙමෙයි ඊළඟ සතියේ වෙද්දී මේ පාඩම ඉවරයි. අපි යනවා ජනවාරි මාසේ අන්තිම සතියේ වෙද්දී දෙවෙනි පාඩමට. බලන්න පාස් සිලබස් එක ගාන්ට දෙසැම්බර් වෙද්දී ඉවරයි. එහෙනම් ඔයාලා යාළු වෙනවන පැටියෝ දැන් මම කියලා තියන්න group link එක පුළුවන් අය ස්ටේටස් දාන්න. නැති අයට ආදරේ අවුලක් නැහැ. හරි. එහෙනම් අපි ලබන සතියේ සමග හම්බෙමු. එහෙනම් good night. මුස්සන්නයි පරිස්සමට ඉන්න. වැඩ ටික හොඳට කරගන්න. හැමෝටම ජයම වෙන්න ඕන. හරි. අයින් වෙන්න පුළුවන්. හරි වැඩි good night මුස්සන්න හරි. හරි අයින් වෙන්න. මුස්සන්නයි good night. හරි. good night.